කොහොමද යාළුවනේ මේ ඔයගලන්ට පේනවා ඇති මේ තියෙන වතුර ගල්ලා තියෙන තැන මේක මේ පැස්කෝ එක කියලා ඔයගොල්ලෝ දන්නවත් ඇති අර මුළු පාන්දුර පාරේ නම්බපානේ පැස්කෝ එක සම්පූර්ණයෙන් මේ පාර දැන් යට වෙනවා ටික වතුර වැඩි වෙනවා දැන් උදේ මේ තත්ත්වෙ තිබුණේ නැහැ නමුත් දැන් මේ වෙනකොට වතුර වැඩි වෙලා තියෙනවා පැස්කෝ එක වැඩි බිස්නස් කරනවා දැන් මේ පාර රත්නපුර පාන්දුර පාරේ බස් වැඩ කරන්නේ නැහැ බස් නවත්තලා තියෙන්නේ මොකද මේ බස් වැඩ කරන්න බෑ මේ පැස්කෝ එකට පාස් කරලා යනකොට තියෙන මේ කුමාර කඩේ පාස් වෙච්ච ගමන් එතන ඉඳලා සම්පූර්ණ මේ වතුර වැඩි වෙලා තියෙන පාරේ සාමාන්‍යයෙන් මම කියන්නේ ඉන්න මට්ටමකට වගේ වතුර වැඩි වෙලා තියෙන්නේ මේ වටේ මේ කඩ ඔක්කොම යට වෙලා මේ ගෙදර ඉන්න මේ උඩ තට්ටුවේලා බලාගෙන ඉන්නවා ඒගොල්ලෝ යට තට්ටුවේ යට වෙලා තියෙන සම්පූර්ණම පැස්කෝ ග්‍රවුන්ඩ් එක ඔය ඒක සම්පූර්ණයෙන්ම යට වෙලා දැන් ස්විමින් pool එකක් වගේ ඔය බලන්න ආපු අය ඉන්නවා ගොඩක් ඉන්නවා ඒගොල්ලෝ ඔය ඉතින් බලන්න ඇවිල්ලා පැස්කෝ කඩේ හරිය ඈත පේන්නේ ඔය පැස්කෝ එකේ මේ පිට්ටනියේ තියෙනවා නේද අර වෙනම මේ හට් ගහලා අන්නේ හට් ඒ ටික ඔක්කොම යට වෙලා තියෙන වහල විතරයි පේන්න තියෙන්නේ ලොකු ගම් වතුරක් තියෙන එතන මං හිතන්නේ අඩි 20ක් විතර වගේ එතන මේ වතුර තියෙනවා ඒකේ ඒ ගොරේ පාරේ අල්ලා පාඩම් වැටේ අප්පට තේරෙනවා ගඩා ගන්නවා මේ තියෙන්නේ මේ පැස්කෝ එකේ ග්‍රවුන්ඩ් එකට බහින්න තැන පාර මේ පේනවනේ මේ එතන ඒ පාර ගාටන එකන් ඇවිල්ලා තියෙන වතුර ටික පිටිපස්සෙන් තියෙනවා දැන් ඒගොල්ලෝ මේ අලුතෙන් හදනවානේ මේ මෙතන මේ එතන ගොඩ කළා පිටිපස්සේ ඒගොල්ලන්ගේ ඒ එතන අන්න බලන්න එතනින් ගියාම කොයිතරම් වතුරක් මේකේ තියෙනවද කියලා අර ඒගොල්ලන්ගේ වටේ මේක රෑකට වුණත් මේ මැච් එකක් ගහන්න පුළුවන් විදිහට ලයිට් එහෙම දාලා හදලා තියෙන්නේ ලයිට් කණු වල මේ ඔය තියෙන ඒගොල්ලන්ගේ කඩුව පිටිපස්සේ ලයිට් කණු වල අර ලයිට් ටික මට්ටමකට කිට්ටු වෙනකම්ම වතුර ඇවිල්ලා තියෙන්නේ අර ඈත පේන වහලවල් වල කියන්නේ අර මේ හට්වල වහල විතරයි පේන්නේ අනිත් ඔක්කොම යට වෙලා තියෙන්නේ ඔකදී ඇලා අයිනෙමනේ තියෙන්නේ මේ පැස්කෝ එකේ මේ ග්‍රවුන්ඩ් එක
ඔන්න බලන්න මේ තියෙන කුමාර කඩේ ගාව. මම කුමාර කඩේ ගාවින් දැන් ඔය යන්නේ මේ පැත්තට බලන්න ගියා. මේ එහා පැත්තේ කැලිය පැත්ත. මේ ඔය තියෙන කුමාර කඩේ පාස් වුණාට පස්සේ වංගුව ගාව ඉඳලම වතුර තියෙනවා. එතෙන්ට මෝටර් බෝට්ටුවක් දාලා තියෙනවා. මම හිතන්නේ මේ පොලිසියෙන් කොහෙද හරියටම දන්නේ නැහැ. දාලා තියෙනවා. මේ තව එතකොට ඔය ඈත පේනවා අඟුලක් එනවා. ඒකෙන් කට්ටිය ඒකට මේකට දානවා. මේ එතනින් යන්න බෑනේ, මේ වාහන යන්න බෑනේ. ඒක නිසා මේ එතනින් මිනිස්සුන්ට එහෙට මෙහෙට යන්න අඟුලක් දාලා තියෙන්නේ. හදිස්සි අවස්ථාවයක් වුණොත් මම හිතන්නේ මේ දාලා තියෙන්නේ මේ ඔය බෝට්ටු එහෙම. ඒ කට්ටියක් එනවා දැන් ඒ ඔතන ඉඳලා දිගටම මේ ඔතන එහා පැත්තේ රබර් කට්ටිය ඉඳලා මොකද්ද මේ වින්නුත් තේ ෆැක්ටරිය ගාවට යනකම් වතුර ඔය ටිකේ දිගටම. ඔන්න කළුගඟේ තත්ත්වේ.